දෙවපුතේ සුබ දවසක් වේවා සියලුම දෙනාට හැම දෙනාටම ආයුබෝවන්. අද දවසේ මා ඔයාට ඊටාම වටිනා ගැටලු රටාවක් පිළිබඳව පැහැදිලි කරන්නයි මේ හදන්නේ. මේ ගැටලු රටාවට අපි මූලික වශයෙන් කියන්නේ පරිමා ගැටලුවක් කියලා. පරිමා ගැටලුවක් ගත්තාම මේකේ මූලික පාඩම මිනිතය. මිනිතේ පාඩමට ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. ප්‍රධාන කොටස් තුනක් අයිති වෙනවා. පළවෙනි එක පරිමිතිය, දෙවෙනි එක වර්ගඵලය, තුන්වෙනි එක පරිමාව ලෙස. එතකොට සාමාන්‍ය පෙළ විභාගයට දෙවන ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ප්‍රධාන ගැටලුවක් විදිහට ලබා දෙන මෙම පරිමා ගැටලුව පිළිබඳව තමයි අද පොඩි හැඳින්වීමක් ඔබ එක්ක කරන්න හදන්නේ. මේ පාඩමේදී පරිමාවේදී අපිට කතා කරන්න තියෙනවා ප්‍රධාන ගැටලු රටා දෙකක්. අපි සාමාන්‍ය වසර 10ක 15ක ප්‍රමාණයක් අරගෙන සලකා බැලුවාම අපිට පේන ප්‍රධාන ගැටලු රටා දෙකක් එනවා. මොනවද මේ ගැටලු රටා දෙක? පළවෙනි ගැටලු රටාවට මම නමක් දෙනවා උණු කරන ගැටලු කියලා. උණු කරන ගැටලු. මෙන්න මේ උණු කරන ගැටලු රටාව එක ගැටලු රටාවක්. දෙවෙනි ගැටලු රටාව ආකිමිඩිස් නියමය සම්බන්ධ ගැටලු රටාවක්. ආකිමිඩිස් නියමය සම්බන්ධ ගැටලු රටාව. right. එහෙනම් ඔබ මූලික වශයෙන් තේරුම් ගන්න ඕන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රධානම ගැටලුවක ගැටලු රටා දෙකක් ලැබෙනවා. ඒකෙන් එකක් උණු කරන ගැටලු රටාව, දෙවෙනි එක ආකිමිඩිස් නියමය සම්බන්ධ ගැටලු රටාව. ගොඩක් දරුවෝ මේ විදිහට ගැටලු රටාව වෙන් කරගෙන අධ්‍යයනය නොකරන එකේ ලොකු අවාසියක් තියෙනවා. මේ ගානේදී ගොඩක් වෙලාවට අපිට කියනවා යම් ලෝහ ඝන වස්තුවක් අරගෙන අපි උදාහරණයක් හිතමු ගෝලයක්. මේ ගෝලය කියන ලෝහ ඝන වස්තුව අරගෙන හරි උණු කරනවා. මේ ලෝහ ඝන වස්තුව උණු කරනවා. උණු කරපුවාම මේ ලෝහ ඝන වස්තුව ද්‍රවයක් වෙනවා. එම ලෝහ ද්‍රවය වෙනවා. ඒ ලෝහ ද්‍රවයෙන් පසුව මේ ඝන වස්තුව වෙනත් ලෝහ ඝන වස්තුවක් බවට පරිවර්තනය කරනවා කියන ගැටලු රටාවක් පිළිබඳව තමයි මා මේ කතා කරන්න හදන්නේ. එතකොට එක ලෝහ ඝන වස්තුවක් වෙනත් ලෝහ ඝන වස්තුවක් බවට පත් කරන රටාව. මෙහිදී දුවේ පුතේ ගොඩක් වෙලාවට මේ ගාන තුල අපට කියනවා මෙන්න මෙහෙම දෙයක්. යම් ලෝහ ඝන වස්තුවක් උණු කරලා තව ලෝහ ඝන වස්තුවක් හදනවා නම් අපි සාමාන්‍ය තත්ත්වයේදී සම්මත තත්ත්වයේදී අපි තේරුම් ගන්නවා උණු කරන්න ගත්ත ලෝහ ඝන වස්තුවේ පරිමාව නෙමේ උණු කර සාධන ලෝහ ඝන වස්තුවේ පරිමාව කියලා. ඒ කියන්නේ උණු කරන්න ගත්ත ලෝහ ඝන වස්තුවේ පරිමාවයි උණු කරලා හදන ලෝහ ඝන වස්තුවේ පරිමාවයි සමාන වෙන්නේ නැහැ. සම්මත තත්ත්වය යටතේදී මේකේ පරිමාව විනාශ වෙනවා, නැති වෙනවා, ස්ෆෝටන වලින් විසික් වෙනවා, මේ විසික් වෙලා පරිමා නැතිවීමක් වෙනවා. ඊළඟට අපි උණු කරන්න භාවිතා කරන භාජනයේ ඇල්ලිලා යම් මොන හරි වාෂ්ප වීමක් හරහා හෝ විනාශ වෙනවා. ඒ කියන්නේ එතකොට මේ උණු කරන්න ගත්ත මේ ලෝහ ඝන වස්තුවේ පරිමාව උණු කර සාධන ලෝහ ඝන වස්තුවේ පරිමාවට සමාන වෙන්නේ නැහැ. අන්න එහෙනම් මෙතනදී අපිට ගානේ දෙනවා ලෝහ ඝන වස්තුවක් උණු කරලා තවත් ලෝහ ඝන වස්තුවක් හදද්දී ලෝහ අපතේ නොයන වග උපකල්පනය කරන්න කියලා. එහෙනම් ලෝහ අපතේ නොයයි කියලා ඉවර වෙලා උපකල්පනය කරන්න කියන ගැටලු තමයි ගොඩක් වෙලාවට විභාගවල දීලා තියෙන්නේ. එහෙනම් යම් ලෝහ ඝන වස්තුවක් උණු කරලා තව ලෝහ ඝන වස්තුවක් හදද්දී ලෝහ අපතේ යන්නේ නැහැ කියලා උපකල්පනය කරන්න කියලා ගැටලුව තුල දීලා තියෙනවා නම් ඒ ගැටලුව පිළිබඳව තමයි මම මුලින්ම මේ කතා කරන්න හදන්නේ. එහෙනම් දුවේ පුතේ මේකෙදි අපිට තේරෙනවා උණු කිරීමට ගත්ත මේ ලෝහ ඝන වස්තුවේ පරිමාව උණු කර සාධන මේ ලෝහ ඝන වස්තුවේ පරිමාවට සමාන කරන්න පුළුවන්. ඇයි? ලෝහ අපතේ යාමක් සිදුවන්නේ නැති නිසා. හොඳයි. එහෙනම් මම ගන්නෙ මෙන්න මේ ගෝලය උණු කරලා මෙන්න මේ කේතුව නම් හදන්නේ. මම හිතන්නම් මේ ගත්ත ගෝලයේ අරය සිම්පල් R වෙද්දී මේ උණු කරලා සාධන මෙන්න මේ කේතුවේ
අරය සිම්පල් A වෙනවා. උස අපි හිතමුකෝ H වෙනවා කියලා. අපි හිතමු සිම්පල් H වෙනවා. එතකොට දුවේ පුතේ උණු කරන්න ගත්ත මේ ලෝහ වස්තුවේ පරිමාව උණු කර සාධන මේ වස්තුවේ පරිමාවට සමාන කරනවා කියන මට සම්බන්ධතාවය ලියන්න පුළුවන් ලෝහ අපතේ යන්නේ නැති නිසා. එම නිසා මට ලියන්න පුළුවන් උණු කිරීමට ගත් වස්තුවේ පරිමාව සමාන කරන්න පුළුවන් උණු කර සාධන වස්තුවේ පරිමාවට මට සමාන කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මුලින්ම ඔයා තේරුම් ගන්න ඕනේ උණු කරන්න ගත්තේ ගෝලයා. එම නිසා ගෝලයේ පරිමාව තමයි මෙතෙන්ට එන්නේ. උණු කරන්න ගත්තේ කේතුවා. එම නිසා කේතුවේ පරිමාව තමයි අපි මෙතෙන්ට ලියන්නේ. right. ඔබ දැනගත යුතුයි ගෝලයේ පරිමාව කියන්නේ 3න් 4යි 5r ඝනය කියන සූත්‍ර සම්බන්ධය. කේතුවේ පරිමාව ගනිද්දී අපට එනවා 3න් 1යි 5r වර්ගය h කියන සූත්‍ර සම්බන්ධය. ඒතර මේ අතර සියල්ලම තියෙන්නේ ගුණිත, මේ අතරත් තියෙන්නේ ගුණිත. එහෙනම් මේ සියලුම පද ගුණ වෙලා තියෙන්නේ සම ලකුණේ වම් පැත්තේ සම ලකුණේ දකුණු පැත්තේ. මෙන්න මේකට ඔයාට මේ දීලා තියෙන තොරතුරු ගෙනවිත් ආදේශ කරලා ඒ ආදේශය මගින් ඔයාගෙන් බව පෙන්වන්න හෝ වෙන මොනවා හරි අහන වීජීය අක්ෂර සහිතව විසඳන්න කියලා තියෙන ගැටලු විසඳා ගැනීමේ පහසුවක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට ගණන් වලදී දරුවා කරන්නේ මේවට ආදේශ කරගෙන එහෙම නැත්නම් r සමානයි සෙන්ටිමීටර 7යි උස සමානයි සෙන්ටිමීටර 10යි මේ කේතුවේ r සමානයි 10.5යි කියන අගයන්ම පමණක් ආදේශ කරලා පුහුණු වීම වෙනවා. නමුත් ඔබ හොඳට බලන්න වසර 10ක විතර විභාග ගැටලු ගත්තාම ඒ ගැටලුවක වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ වීජීය අක්ෂර දාලා. මොකද ලංකාවේ ගොඩාක් දරුවෝ අපි තේරුම් අරගත්ත දෙයක් තමයි මේ වීජීය සංඛ්‍යා කියන දේවල් වලට හරිම බයයි මැලි. මේ කොටස් එද්දී එයාලා මේ ගාන තුල ගාන අතරින්න පවා මූලික සිතුවිලි හදනවා වීජීය අක්ෂර දාලා තියෙද. ඒ හින්දා හොඳින් මතක තියාගන්න ඔබ පුහුණු වෙද්දී ඒ රටාවනුත් එක්ක පුහුණු වෙන එක තමයි වඩා යෝග්‍ය වෙන්නේ. සංඛ්‍යා ආදේශ කරන එක වගේම මේ වගේ වීජීය අක්ෂර ආදේශ කරලා පුහුණු වෙන එකක් කළ යුතුමයි. ඒක නිසා දැන් පුතේ දුවේ මේ ගැටලුවට ඔබට පුළුවන් දැන් මේ තොරතුරු ආදේශ කරන්න. මේකේ උස වෙනුවට මේකේ උස, මේකේ ආරය වෙනුවට සිම්පල් A කියන එක ආදේශ කරලා අහන බව පෙන්වන ගැටලුවකදී ඒ ගැටලුව අවස්ථාව සපුරා ගන්න පුළුවන් අපට මේ ආදේශ කිරීම. එහෙනම් අපි පළවෙනි රටාව කතා කරේ එක් ඝන වස්තුවක් උණු කරලා තවත් ඝන වස්තුවක් පමණක් හදන අවස්ථාවක්. දැන් අපි බලමු ඊළඟ රටාව. හොඳයි. දැන් අපි බලමු අපේ දෙවෙනි ගැටලු රටාව උණු කරන ගැටලු වල. මුලින්ම මම ගන්නවා උණු කිරීම සඳහා මූලික ඝන වස්තුවක් මෙන්න මේ වගේ තියෙන ඝනකාභයක් ගන්නවා. මේ ඝනකාභයේ දිග A වෙද්දී පළල 2යි A වෙද්දී උස 3යි A වන ඝනකාභ හැඩති ඝන වස්තුවක් අරගන්නවා. මේ ඝන වස්තුව මම උණු කරලා උණු කරද්දි මම ලියනවා මේකේ ලෝහ අපතේ නොයයි. ලෝහ අපතේ නොයයි කියලා. එහෙනම් ඔයාලට තේරෙනවා ලෝහ අපතේ යන්නේ නැත්තම් මේක කොහොමද වෙනස් වෙන්නේ? මේ පරිමාව සාධන වස්තුවේ පරිමාවට සමාන වෙනවා. හැබැයි දැන් මේකෙදි කතා කරන්නේ එක් ලෝහ ඝන වස්තුවක් උණු කරලා හදනවා තවත් ලෝහ ඝන වස්තු ගණනාවක්. අපි හිතමුකෝ අරය සිම්පල් A වන මෙන්න මේ වගේ ගෝල හදනවා 10ක් කියලා. ගෝල 10ක් හදනවා. එහෙම නැත්නම් අපි හිතමු මේකේ ගෝල හදනවා යම් ප්‍රමාණයක්. හදන ගෝල ගණන අපි දන්නේ නැහැ. එහෙනම් එක ගෝලයක පරිමාව වැඩි කිරීම ගෝල ගණන. මෙන්න මේ ගෝල ගණන අපි දන්නේ නැහැ. හිතමු අපිට මේ ගානේ අහන්නේ ගෝල ගණන කියලා. එහෙනම් ඔයාට තේරෙන්න ඕන යම් ඝන වස්තුවක් උණු කරලා හදන්නේ එක ඝන වස්තුවක් නම්
ඒ වස්තු දෙක අතර පරිමාව ඉස්සෙල්ලා මං හදලා පෙන්නුවා. දැන් එක් ඝන වස්තුවක් උණු කරලා එක ඝන වස්තුවක් නෙමේ ඒ වගේ ගොඩක් හදනවා නම් ඒ හදන ප්‍රමාණය එනම නේද එක ඝන වස්තුවක පරිමාව එම ඝන වස්තු ගණනින් ගුණ කරපුවාම අන්න එහෙනම් මට අලුත් සම්බන්ධයක් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. උණු කිරීමට ගත් වස්තුවේ පරිමාව සමාන කරනවාද පුතේ උණු කර සාධන වස්තුවක පරිමාව වැඩි කිරීම සාධන වස්තු ගණන. අපි දන්නේ නැහැ වස්තු කීයක් හදනවද කියලා. ඒ වස්තු ගණනින් ගුණ කරපුවාම එනවා උණු කරන්න ගත්ත වස්තුවේ පරිමාව සමාන වෙනවා සාධන වස්තුවක පරිමාව වගේ ඊළඟට ඒ වගේ වස්තු ගණන. එහෙනම් එක් වස්තුවක පරිමාව ඒ වස්තු ගණනින් ගුණ වුණාම මේ දෙන්න අතර ලස්සන සම්බන්ධතාවයක් හැදෙනවා. එහෙනම් අපිට අපි අරගෙන තින්නේ ඝනකාභයක් නිසා ඝනකාභයේ පරිමාව කියලා කියන්නේ පුතේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස දිග 2a පළල a උස 3a කියන එක සම්බන්ධය යොදනවා. එහෙනම් ඒ ගෝල ඝනකාභයක පරිමාව ගෝලයක පරිමාව වෙන්නේ 3න් 4යි 5r ඝනය කියලා ලියනවා. වැඩි කිරීම වස්තු ගණන හෙවත් ගෝල ගණන. එහෙනම් අපිට මේකේ හදන්න වෙන්නේ ගෝල කීයක් දහපුවාම ගෝල ගණන තමයි අපි හොයන්න යන්නේ. එහෙනම් අපිට ගෝල ගණන දුන්නා කියන්න. ගෝල ගාන 10ද 15ද කියලා ඒතර ගෝල ගණන ගෙනලා ලියනවා. අපෙන් අහන්නේ බව පෙන්වන්න ගානක් නම් ඔයා මේක සරල කරගෙන බව පෙන්වන්න ගානක් හදනවා. අපි ඉදිරියේදී ගණන් වලින් හදමු. සාකච්ඡා කරමු අපි කොහොමද මේ ගාන හදන්නේ කියලා. එහෙනම් ඔන්න අපේ දෙවෙනි ගැටලු රටාව එක් වස්තුවක් උණු කරලා තවත් වස්තු එකම જાතියේ වස්තු කිහිපයක් හදන අවස්ථාවක් පිළිබඳව. ඊළඟට මේ ගානෙම උණු කරන එකේ තව රටාවක් අපි කතා කරමු. එන්න බලන්න ඊළඟ තුන්වන රටාවට. හොඳයි දුවේ පුතේ. අපි බලමු අපේ තුන්වෙනි ගැටලු රටාව උණු කරන රටාවේ. උණු කරන ගැටලුවක ඊළඟට අපිට දෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයට එක් ලෝහ ඝන වස්තුවක් උණු කරලා තවත් ලෝහ ඝන වස්තු කිහිපයක් හදන අවස්ථාවක්. එතකොට හැබැයි මේ කිහිපය හදද්දී පෙර ගැටලුව වගේ නෙමේ මෙහි සිදුවෙන්නේ ලෝහ ඝන වස්තු වර්ග වෙනස් වෙනවා. හදන වර්ග වෙනස්. එහෙනම් උණු කිරීමට ගත් වස්තුවේ පරිමාව සාධන මෙන්න මේ සිලින්ඩරයේ පරිමාව ධන සාධන මෙන්න මේ ගෝලයේ පරිමාව කියන මේ කොටස් දෙකේම එකතුව අන්න අර කේතුවේ පරිමාවට සමාන වෙනවා. එහෙනම් මේකෙන් අපට තේරෙන දෙයක් තමයි උණු කරන්න ගනිද්දි ලෝහ අපතේ යන්නේ නැත්නම් උණු කරන්න ගත්ත වස්තුවේ පරිමාව සාධන සෑම වස්තුවකම පරිමාවල එකතුවට සමාන වෙනවා කියන එක. එහෙනම් මට පෙර වගේම සම්බන්ධය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම උණු කිරීමට ගත් වස්තුවේ පරිමාව දැන් අපි දන්නවා මොකද්ද මේ වස්තුව කියලා කේතුව සමාන කරනවා සාධන මේකට අනුව නම් සිලින්ඩරයක පරිමාව ධන සාධන ගෝලයක පරිමාව සාධන ගෝලයක පරිමාව මෙන්න මේ විදිහට අපි හදන්නේ එක වස්තුවක් නෙමේ වස්තු කිහිපයක් නම් ඒ වස්තු කිහිපේම පරිමාව උණු කරන්න ගත්ත වස්තුවේ පරිමාවට සමාන කරනවා. අපි බලමු. එතකොට මේකෙදි මේ පැහැදිලි කරන්නේ දරුවනේ ඔයාලට මේ වගේ ගැටලුවක් ආවොත් කොහොමද මේ ගාන හදන්න හිතන්නේ කියලා. එහෙම නැතුව මේකම හැම තැනකම එනවා එකක් නෙමෙයි. අන්න ඒක තමයි ගැටලුව වලදී හැම වෙලාවෙම හිතන්න ඕන යම් ගානක් දිහා බලලා ඊළඟ ගාන ඔබට ලැබෙන්නේ වෙනස්ම ගානක් නම් ඔයා කොහොමද අපි ඉගෙන ගත්තා වූ තියරි එක ඇප්ලයි කරගන්නේ කියලා යොදාගන්නේ කොහොමද කියලා භාවිතා කරන්නේ කොහොමද කියලා අන්න ඒක හිතන්න පුළුවන් ඔළුව හදනවා නම් යම් දවසකදී ඔබට ගණිතය කියලා කියන්නේ හරිම පහසු විෂය පතයක් වෙනවාමයි. එහෙනම් අපි බලමු ඊළඟ ගැටලු රටාව පොඩි වෙනසක් එක්ක
හොඳයි දුවේ පුතේ. මේ අපේ උණු කරන ගැටලු රටාවල තියෙන හතරවෙනි ගැටලු රටාව. මේ රටාවේ විශේෂ දෙයක් වෙනවා. උණු කරන්න යම් ලෝහ ඝන වස්තුවක් ගන්නවා. මේ උණු කරන්න ගන්න ලෝහ ඝන වස්තුව ගත්තාම උණු කරලා හදනවා මෙන්න මේ වගේ සිලින්ඩර් ආකාර තැටියක්. හරිද? සිලින්ඩර් ආකාර තැටියක්. උදාහරණයක් අපි හිතමු කාසි හැඩයක එක සිලින්ඩරයක් වගේ එකක් කියලා. මේ වගේ තැටියක් හදනවා. මේ තැටිය හදද්දී මේ ගානේ දැන් කියන්නේ නෑ උණු කරන්න ගත්ත වස්තුවේ පරිමාව සාධන වස්තුවේ පරිමාවට සමාන වෙන අවස්ථාවට කියන වචනය ලෝහ අපතේ නොයයි කියලා කියන උපකල්පනය කරන්නේ නෑ මේ ගානේ. නොකර එයාලා කියනවා මෙයා උණු කරලා මෙන්න මේ ඝන වස්තුව හදද්දී තවත් යම් ප්‍රමාණයක් අපතේයි කියලා. අපතේ ගිය පරිමාව කියලා. අපතේ ගිය පරිමාවක් කියලා අපට දෙනවා. අන්න දැන් මෙතනදී හොඳටම තේරුම් ගන්න ඕනේ විශේෂ දෙයක්. එහෙනම් උණු කරනවා ලෝහාපතේ නොයයි කියන දේ මට කියන්න බෑ මෙතනදී. උණු කරද්දී ලෝහාපතේ යන්නේ නැහැ කියලා මට දැන් කියන්න බෑ. මොකද ලෝහාපතේ යනවා කියලා ගාණෙම කියලා තියෙනවා. දැන් බලන්න රටා තුනක් ඉගෙන ගත්තා. ඒ රටා තුනේම කියනවා ලෝහාපතේ යන්නේ නැහැ කියලා. එතකොට ගත්ත ලෝහ ඝන වස්තුවේ පරිමාව සාධන වස්තුවේ පරිමාවට සමාන කරා. එහෙම සම්බන්ධතා හදාගෙන ඇවිල්ලා අවසාන ගැටලු රටාවේදී කියනවා යම් ලෝහ ඝන වස්තුවක් උණු කරලා සාධන වස්තුවක් හදනවා යම් කිසි ඝන වස්තුවක් හදනවා ඒ හැදුවත් යම් ප්‍රමාණයක් අපතේ යනවා කියලා. එහෙනම් ඒත් දැන් හොතර හිතන්න හදන වස්තුවයි අපතේ ගිය පරිමාවයි දෙකම එකතු කරොත් ඒ පරිමාව සමාන වෙනවා නේද මෙන්න මේ උණු කරන්න ගත්ත වස්තුවේ පරිමාවට. අර දෙමයි දැන් අපිට හිතන්න පුළුවන් එනම් මෙහෙම එනම් ලියන්න පුළුවන් උණු කිරීමට ගත් වස්තුවේ පරිමාව සමාන කරනවා සාධන සිලින්ඩර මේකට වෙන මොන හරි දීලා තිබුණා නම් ඒක තමයි අපි මෙතන ලියන්නේ. දැන් සාධන සිලින්ඩර තැටියක් කියලා කියන නිසා සාධන සිලින්ඩර තැටියේ පරිමාව එකතු කරනවා අපතේ ගිය පරිමාව. අපතේ ගිය පරිමාව. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මේ රටාවත් අපට දීලා තියෙනවා. දැන් බලන්න රටා හතරයි උණු කරන්න ගත්ත වස්තුවක් උණු කරලා සාධන වස්තුවක් ඒ වගේම අපතේ ගියා යම් පරිමාවක්. එහෙනම් අපට සම්බන්ධයක් හදන්න පුළුවන් උණු කිරීමට ගත් වස්තුවේ පරිමාව සමානයි සාධන වස්තුවේ පරිමාව ධන අපතේ ගිය පරිමාව කියලා. එහෙනම් මේකෙදි ඔන්න අපට උණු කරන්න ගත්තේ ප්‍රිස්ම හැඩයක තියෙන වස්තුවක් නිසා එහෙනම් මේ ප්‍රිස්මයේ පරිමාව හොයන්න පුළුවන්. පුතා ප්‍රිස්මයක පරිමාව හොයන්නේ කොහොමද? හරස් කඩ වර්ගඵලය වැඩි කරනවා දිගෙන්. ඔයාට පේනවා හරස් කඩ තියෙන ත්‍රිකෝණයක්. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බක උස වැඩි කරනවා දිගෙන්. එතකොට එනවා අපට මෙන්න මේ ප්‍රිස්මයක පරිමාව. එයා සමාන කරනවා සිලින්ඩරයක පරිමාව. සිලින්ඩරයේ පරිමාව 5r වර්ගය h නේ. ධන අපතේ ගිය පරිමාව. අපතේ ගිය පරිමාව යාලා දෙනවා හිතමුකෝ ඝන සෙන්ටිමීටර 253ක් කියලා. එතකොට අපි මෙතෙන්ට ඝන සෙන්ටිමීටර 253 ආදේශ කරලා අපේ මේ බව පෙන්වන්න කියන ගැටලුව එහෙම නැත්නම් අපෙන් අහන මේ ප්‍රශ්නය මෙතනදී උක්ත කරලා හදලා ගන්න ඕන. එතකොට ඒකට වෙනම ගණිත සුළු කිරීමේ න්‍යායාත්මක දැනුම් ඔබ ගාව ඕනේ වඩවාගෙන තියෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් අපි දැන් උණු කරන ගැටලුවකට අදාළ ප්‍රධාන ගැටලු රටා හතරක් කියලා දුන්නා. එහෙනම් උණු කරන ගැටලු රටාවේ මෙතනින් එහාට තව ගැටලුවක් එනවා නම් මේ එන ගැටලුව මේ රටාවලට අමතරව එනවා නම් ඒ එන්නේ මේකෙන්ම බිඳුන කොටසක්මයි. ඒක නිසා ඔබ මේ කරුණු හොඳට තේරුම් ගත්තොත් එතනින් එහාට එන්නේ මොන රටාවක්ද? ඒන ඕනෑම රටාවකට පුතාට දුවට ගාන හදන්න පුළුවන්. හොඳින් තේරුම් ගන්න. එහෙනම් අපි ඊළඟට කතා කරමු ආකිමිඩිස් නියමය සම්බන්ධ කරගත්ත ගැටලු රටාව පිළිබඳව. හොඳයි. බලමු එහෙනම් කොහොමද ඒක හදන්නේ කියලා. හොඳයි දුවේ පුතේ.
ආකිමිඩිස් නියමයේදී අපිට පැහැදිලිව පෙන්නන විද්‍යාත්මක පැහැදිලි කිරීම මම මෙතනදී 100ක් කරගන්න යන්නේ නැහැ. හැබැයි මම ඔයාට ඒකෙදී භාවිතා කරන මූලික සංකල්පය පැහැදිලි කරනවා. අපි හිතමු මේ තියෙන්නේ සිලින්ඩරයක්. මේ සිලින්ඩරය කුහර සිලින්ඩරයක්. මේ කුහර සිලින්ඩරයේ පතුල පියනක් සහිතයි. මෙන්න මේ සිලින්ඩරයට අපි දානවා වතුර. වතුර දානවා කියන්නකෝ ද්‍රවයක් දානවා. අපිට මෙන්න මෙච්චරක් වෙන්න පිරෙන්න ද්‍රවය දැන් පිරීලා තියෙන්නේ. හරිද? යම් ප්‍රමාණයක ද්‍රවයක් මේකේ පිරීලා තියෙන්නේ. අපිට දන්නේ නැහැ කොච්චරක්ද කියලා. සමහරට උස දෙන්න පුළුවන් මෙච්චරක් උසට ද්‍රවය පිරීලා තියෙනවා කියලා. හරි. දැන් මම කියලා දෙන්න යන්නේ මේ ආකිමිඩිස් නියමයට ගැලපෙන්න මේක කොහොමද අපිට වාසිදායක කරගන්න කියලා. දැන් පුතේ මෙහෙම තියෙන සිලින්ඩරයක වතුර තියෙන සිලින්ඩරයකට අපි පිටින් ගෙනල්ලා දානවා හිමීට මෙන්න මේ වගේ අරය ඒවන ගෝලයක් මේකට හිමින් බහලනවා. එහෙනම් අරය සිම්පල් ඒවන ලෝහ ගෝලයක් මේකට හිමින් බහලපුවාම ඒ ගෝලය අපිට මේක ඇතුළට වැටෙනවා. එතකොට මෙයාගේ අරේ දැන් දුවට පුතාට තේරෙන්න ඕන මේ ගෝලය මෙන්න මේ වතුර ප්‍රමාණය ඉඩක් කරගන්නවා. ඉඩක් ගත්තාම මේ වතුරට යන්න දෙයක් නැහැ. යන්න මේ බිත්ති කඩාගෙන එළියට යන්න බෑනේ. යන්න බැරි නිසා එයාට කරන්න පුළුවන් එකම දේ මේ වතුර ඉහළ යන එක විතරයි. එහෙනම් මේ වතුර පරිමාව වතුර ප්‍රමාණය ඉහළ යනවා. ඉහළ යන්නේ පුතේ මෙන්න මේ සම්බන්ධය අනුව. මෙන්න මේ ප්‍රමාණයට අදාළ කරගත්තර පරිමාවක් තියෙනවනේ. ඒ පරිමාවට සමාන වතුර එහෙම නැත්නම් ද්‍රව පරිමාවක් තමයි මේ ඉහළට යන්නේ. ඔන්න මම ඉහළ ගිය ද්‍රව පරිමාවට අදාළව සම්බන්ධතාවය හදද්දී මම රූප සටහන හදනවා. එයාලා අපට මොන විදිහට කිව්වත් කමක් නැහැ. ඔබ මේ ගානේදී රූප සටහනක් ඇඳ ගන්න ඕනේ. ඉහළ යන ද්‍රව පරිමාව කියලා පෙන්වා ගන්න කොටසක්. අන්න ඒක මම වෙනම හැඩයකින් වෙනම පාටකින් මේක නිරූපණය කරගන්නවා. මෙන්න මේ තමා මම ඊතලයක් දාලා පෙන්නුවොත් එහෙම මේ තමා ඉහළ ගිය ද්‍රව පරිමාව. මේ තමා ඉහළ ගිය ද්‍රව පරිමාව. ඉතින් පුතා දුව ඔයා හිතන්න මෙහෙම මේ ඝන වස්තුව මේකේ ගිල්ලපුවාම ඒ ගිල්ලූ වස්තුවට පරිමාවට සමාන පරිමාවක් තමයි මේ ද්‍රවය ඉහළ යන්නේ. එහෙනම් මේකෙදී අර ආකිමිඩිස් නියමයේ කියපු දෙයමනේ. ආකිමිඩිස් නියමයට අනුව දැන් ඔයාලට පේනවා අපි ගිල්ලන්නේ මේ වස්තුව නම් ඉහළ යන්නේ ඒ වස්තුවට සමාන පරිමාවක්මයි. අන්න ඔය සම්බන්ධතාවය අපි පදනම් කරගත්තාම අපිට මේ ගාන විසඳා ගන්න පුළුවන්. එතකොට අර උණු කරන ගැටලුව වගේම තමයි මේ රටාවත්. මොකක්ද මේ රටාව? හරි ගිල්ලූ වස්තුවේ පරිමාව සමානයි ඉහළ ගිය ද්‍රව පරිමාවට. එහෙනම් මොකද්ද සම්බන්ධතාවය? ගිල්ලූ නැත්නම් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. ඉහළ ගිය ද්‍රව පරිමාව සමානයි ඉහළ ගිය ද්‍රව පරිමාව සමානයි මොකටද? ගිල් වූ වස්තුවක පරිමාවට. ගිල් වූ වස්තුවක පරිමාවට. එහෙනම් මෙන්න අර කලින් සම්බන්ධයමයි ඕන දරුවෙකුට හිතන්න පුළුවන්. යම් ද්‍රවයක් තුල දැන් ද්‍රවයක් තිබුණා. යම් භාජනයක් ඇතුලේ ද්‍රවයක් තිබුණා. ඒ ද්‍රවය තියෙන භාජනයේට බාහිරින් යම් ඝන වස්තුවක් ගිල්ලුවා. ගිල්ලුවාන් පස්සේ යම් ද්‍රව ප්‍රමාණයක් ඉහළ යනවා. ඒ ඉහළ ගිය ද්‍රව ප්‍රමාණයේ හරියටම සමාන ද්‍රව ප්‍රමාණයේ පරිමාව සමානයි අන්න අර ගිල්ලූ වස්තුවේ පරිමාවට. එහෙනම් මේකෙදි ගොඩක් ළමයින්ට මේ ගාන හදන්න බැරි වෙන්නේ ওই සංකල්පය ඔළුව නැතුවාම හින්දා නෙමෙයි. මේ රූප සටහනක් ඇඳ ගන්න ළමයින්ට තේරෙන්නේ නැහැ. මේ රූප සටහනට මේ තොරතුරු දාලා ඔයා වෙනම ඉහළ ගිය ද්‍රව කොටසක් ඔයා වෙනම නිරූපණය කරගන්න ඕන. දැන් ඔයාට තේරෙනවා මේ ඉහළ ගිහින් තියෙන්නේ සිලින්ඩරයක්. නේ? මේ ඉහළ යන්නේ වතුර සිලින්ඩරයක්. එතකොට මේ සිලින්ඩර කොටසක් තමයි ඉහළ යන්නේ නම් ඉහළ ගිය ද්‍රව පරිමාව කියන්නේ සිලින්ඩර මෙන්න මේ කොටසේ සිලින්ඩරයේ පරිමාව නේද? එහෙනම් පුතාට පුළුවන් මේකේ ඉහළ ගිය ද්‍රව පරිමාව කියන්නේ 5r වර්ගය h කියන සම්බන්ධය ලියන්න. එහෙනම් 5r වර්ගය h කියන සම්බන්ධය ලියා ගත්තාම
ගිල්ලූ වස්තුව කියන්නේ ගෝලයක්. එහෙනම් ගෝලයේ පරිමාව ලියන්න පුළුවන් 3න් 4යි 5r ගණේ. දැන් ඔයා මොකද කරන්න ඕනේ? මෙන්න මෙතනදී r වෙනුවට h වෙනුවට මේ වස්තුවේ මේ සිලින්ඩරයේ තොරතුරු ටික ආදේශ කරනවා. මෙන්න මේකේ r වෙනුවට ගිල්ලූ ගෝලයේ අරය ආදේශ කරනවා. ආදේශ කරලා සුළු කරනවා. ගොඩක් වෙලාවට මම මේ මතක් වුණ ගමන් මේක කියන්නම්. හරි. ගොඩක් වෙලාවට දුවේ පුතේ අපි ගාන දිහා බැලුවාම ගාන කියන්නේ බව පෙන්වන්න කොටසක් නම් ඔයා අනිවාර්යෙන් මේ බව පෙන්වන්න කියන කොටසේ බලන්න ෆයි කියන සම්බන්ධතාව ෆයි කියන අගය තියනවාද කියලා. ෆයි කියන නියතය තියනවාද කියලා. ඔයා හොඳට බලන්න ගාන තුල මේ බව පෙන්වන්න. right. හොඳයි. ඔයා බලන්න ගාන තුල මේ බව පෙන්වන්න කියලා තියෙන ගාන තුල ෆයි කියන නියතයේ තියෙනවාද කියලා. ෆයි කියන නියතයේ තියෙනවා නම් අනිවාර්යෙන් මේ ෆයි කියන එකට ආදේශ කරන්න එහෙම එපා. 7න් 22 ආදේශ කරන්න එපා. ආදේශ කරපුවාම ඔයාට ෆයි කියන නියතයක් ලබා ගන්න අපහසුයි. හැබැයි ඔයා බලන්න ෆයි කියන නියතයක් ගාන තුල නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ සමීකරණ සම්බන්ධතාවයේ දෙපසින්ම මේ ෆයි කියන නියතය බෙදිලා අයින් වෙනවා. ඒක නිසා ගත්ත ගමන් මේ දන්න දේවල් සේරෝම ආදේශ කරගෙන ගිහින් ඉවරලා මේ ගණන් හදන්නත් බෑ. ඒකත් ඔබ හොඳින් මතක තියාගන්න. ගාන හදන්න නම් ඔයාට වෙනම ප්‍රැක්ටිකලි දැනුමක් ඕන. ඒක ඔයා ගන්නේ ඔයාගේ ප්‍රාගුණ්‍ය දැනුමෙන්මයි. ඒ කියන්නේ ඔයා ගණන් හදලා ගන්න දැනුමෙන්. ඔයාට ගාන දකිද්දි තේරෙනවා නම් මේ ගාන හදන්න මෙහෙමයි කියලා ඔයා දිනුම් පුතේ. හොඳයි. එහෙනම් අපි ඔන්න පළවෙනි රටාව කතා කරා ආකිමිඩිස් නියමයේ සම්බන්ධ ඉපුලුම් න්‍යාය සම්බන්ධ කරගත්ත පරිමා සම්බන්ධතාවයේ පළවෙනි ගානේ එක වස්තුවක් ගිල්ලපුවම ඉහළ යන ද්‍රව පරිමාවක් තියෙනවා. ඒ ද්‍රව පරිමාව ගිල්ලු වස්තුවේ පරිමාවට සමාන වෙනවා. දැන් අපි බලමු ඊළඟ රටාව මොකක්ද කියලා. හොඳයි දුවේ පුතේ. එහෙනම් ආකිමිඩිස් නියමයේ සම්බන්ධ කරගත්ත දෙවන ගැටලු රටාව. මේ රටාව බලමු අපි මොකක්ද කියන්නේ කියලා. මේ රටාවේදී මම දැනටමත් අරගෙන තියෙනවා ඔයාලට රූප සටහන. ඒ රූප සටහනේ තියෙන්නේ කුහර ඝනකාභ හැඩති වස්තුවක්. ඒ වස්තුවේ වතුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වතුර ප්‍රමාණයට උසක් තියෙනවා, දිගක් පළලක් තියෙනවා. මුළු ඝනකාභ හැඩති මේ වස්තුවේ සම්පූර්ණ උසකුත් මන් දාලා තියෙනවා. හරි. දැන් මේකෙදී අර වගේම දෙයක් තමයි කරන්නේ. මොකක්ද? බාහිරින් මේකට අපි ගිල්ලනවා වස්තු ගණනාවක්. අපි හිතමු මේකට දානවා වස්තු 10ක්. ඒ කියන්නේ මේ අරය ඒවන ගෝල 10ක් දානවා කියලා. එතකොට ඔයාලට තේරෙනවා මේවා 10ක් මේක ඇතුළට එනවා. හරිද? එහෙනම් මේ වස්තු ගණන කියන එකේදී මම ඕනනම් 10 කියලා නිකන් ලියලා පෙන්නන්නම්. හැබැයි හැම වෙලාවෙම 10 කියලා දාන්න යන්නේ එහෙම පා. මම මේක දාන්නේ උදාහරණයක් වශයෙන්. හරිද? හරි. එහෙනම් මම මේක ඇතුළට දානවා හිමීට බහලනවා ගෝල 10ක්. එහෙනම් මේ වගේ ඒවා 10ක් දානවා මේක ඇතුළට. හරි? ඔහොම මේක ඇතුළට දානවා. දැම්මහම මොකද වෙන්නේ? අර මේකේ තිබිච්ච වතුරට යන්න දිහක් නැහැනේ. එයා ඉහළ යන්නම ඕන. මොකද මේවා කඩාගෙන යන්න බෑනේ. ඉහළ යනවා කියලා හිතමු. අපි ඒ ඉහළ ගියන් අපි උපකල්පනය කරන්නේ මෙන්න මේ ප්‍රමාණයක් වගේ එකක් ඇඳගෙන ඒක තමයි අර ඉහළ ගිය ද්‍රව කොටස කියලා අපි අරගන්නවා මේ. ඕන් ඉහළ ගිය කොටස. එහෙනම් ඒ ඉහළ ගිය ද්‍රව පරිමාව තමයි මේ. එතකොට පුතාලට තේරෙනවා කලින් තිබුණේ මෙච්චර උසකින් දැන් වෙන උසකට ඇවිල්ලා අපි හිතමු මෙන්න මේ උස x කියලා. x උසකට යනවා. හරි. දැන් අපෙන් අහන්නේ මෙයාලා ඉහළ ගිය ද්‍රව කන්දේ උස කියලා. ඒත් ඔයා කරන්න ඕනේ මොකද්ද? මූලික තියරි සම්බන්ධතාවය. මොකද්ද සම්බන්ධතාවය? යම් ද්‍රවයක් තිබුණා ඒ ද්‍රවය තුලට බාහිරින් වස්තු යදුවා. එතකොට ඉහළ යනවා ද්‍රව කඳක්. ඒ ඉහළ ගිය ද්‍රව කඳේ පරිමාව
අන්න අර ගිල්ලපු වස්තු වල පරිමාවට සමාන කරනවා. එහෙනම් අපිට පුළුවන් ඔය විදිහටම ලියන්න ඉහළ ගිය ද්‍රව පරිමාව සමාන කරනවා ගිල්ලූ වස්තුවක පරිමාව වැඩි කරනවා වස්තු ප්‍රමාණයෙන් වස්තු ගණනින්. එහෙනම් මේ ගෝල 10 නම් ගෝල 10න් තමයි එන්නේ. හරිද? right. එහෙනම් දැන් ඔයාට පුළුවන් ගිල්ලලා තිබ්බා. එතකොට ඉහළ ගියා. ඒ ඉහළ ගිය පරිමාතර සම්බන්ධය තමයි මේ ලියන්න යන්නේ. එහෙනම් ඉහළ ගිය ද්‍රව පරිමාව ගනිද්දී දැන් ඉහළ යන්නේ මෙන්න මේ ඝනකාව හැඩති. ද්‍රව කඳක් ඉහළට යන්නේ. ඝනකාව හැඩති ද්‍රව කඳක් නම් මෙන්න මේ ද්‍රව කඳේ පරිමාවයි අපි ලියන්න ඕන. ඉස්සෙල්ලා ලිව්වේ සිලින්ඩරයක පරිමාව නම් දැන් ඝනකාව හැඩති ද්‍රව කඳක් තමයි ඉහළ යන්නේ. ඒකේ පරිමාව කියන්නේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. අපි හිතමුකෝ මෙතනට x කියලා ගන්නේ නැතුව එයාව අපි ගමු සිම්පල් n අකුර. අපි වෙන අකුරක් ගමු මෙතනත් x තියෙන නිසා. එහෙනම් මම ඉහළ ගිය ද්‍රව පරිමාව කියන්නේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. එහෙනම් ඉහළ ගිහින් තියෙන්නේ ඔන්න ඔය ද්‍රව පරිමාව සමාන කරනවා ගිල්ලූ වස්තුවේ පරිමාව ගිල්ලලා තියෙන්නේ ගෝලයක් ඉඳලා ගෝලයේ පරිමාව 3න් 4යි 5r ඝනය වැඩි කරනවා වස්තු ගණනින් සමයි. වස්තු 10ක් නම් වස්තු 10යි කියලා ලියනවා. 5යි නම් 5යි කියලා ලියනවා. වස්තු ගණන නම් ගිල්ලූ වස්තු ගණන නම් විභාගෙට අහන්නේ. ඔයා මෙතෙන්ට වස්තු ගණන කියලා ලියනවා. එහෙනම් ගිල්ලූ වස්තු එනවා ගිල්ලූ ගෝල ගණන. වස්තු කියලා කියන්නේ ඒ ගානට අනුව නම් ගෝලනේ. එහෙනම් ගිල්ලූ ගෝල ගණන. එහෙනම් අම්මා ලියන්නම් මේකේ වස්තු ගණන කියලා. ඕක තමයි අහනවා නම් ඒක ලියනවා ඒ විදියට. එහෙනම් ගානට අනුව තමයි අපි හැම වෙලාවෙම නිර්මාණය වෙන්නේ. හොඳයි. එහෙනම් එක වස්තුවක් නෙමේ ගිල්වන්නේ වස්තු කිහිපයක් නම් ඒ වස්තු කිහිපයම ගිල්ලුවාම ඉහළ යන ද්‍රව කඳ පරිමාව අර ගිල්ලූ වස්තු වල පරිමාවට සමානයි. දැන් පේනවාද අර උණු කරන ගැටලුයි ආකිමිඩිස් ගැටලුයි දෙකම සමාන්තරයි පැරලල් යන්නේ. ඒ හින්දා අපිට හරි වාසි මේක මේ විදිහට වෙන් කරගත්තාම ගණන් හදන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මට වැදගත් වෙන්නේ මේ රටාව ඔයාට කියලා දීලා මේකම පුරුදු වෙන්න කියන එක නෙමෙයි. මට ඕනේ මේ රටාව කියලා දුන්නාම ඔයාගේ ඔළුව තුල හිතෙන්න මෙහිම ක්‍රමයක් තියෙනවා නම් අපිට එන ගාන කොහොමද හදාගන්නේ? අන්න ඒක තමයි මට ඔයාගේ නිර්මාණය කරන්න ඕන ඔළුව තුල. හොඳයි. ඊළඟට අපි බලමු එහෙනම් ඊළඟ ගැටලු රටාව ආර්කිමිඩිස් නියමයේ සම්බන්ධව. හොඳයි බලමු එහෙනම් ඊළඟ රටාව. බලමු අපි මේ රටාව මොකක්ද කියලා. දැන් ඔබට පේනවා මෙන්න සිලින්ඩරයක් තියෙනවා. සිලින්ඩරයේ යම් වතුර ප්‍රමාණයක් තියෙනවා, උසක් තියෙනවා, අරයක් තියෙනවා. මේ සිලින්ඩරයට සිලින්ඩරාකාර භාජනයට අපි බාහිරින් යම් වස්තුවක් දානවා. අපි හිතන්නකෝ දාන්නේ මෙන්න මේ වගේ ලෝහ ඝන කුට්ටියක් කියලා. right. මෙන්න මේ වගේ ලෝහ ඝන කුට්ටියක් තමයි මේක ඇතුළට හැමින් බහලන්නේ. මම හිතන්නම් ඔන්න ඒක මේක ඇතුළට දැම්ම කියලා. ඔයා දන්නවද මේක ඇතුළට මේ වස්තුව දැම්මහම මේ වතුර ප්‍රමාණය පිටාර ගලනවා කියලා ගානේ දෙනවා. එතකොට මේ වස්තුව පිටාර ගලනවා කියලා දුන්න ගමන් අපි හිතමු මෙන්න මේ සිලින්ඩරේ උස කැපිටල් H නම් සිලින්ඩරේ දැනට තියෙන වතුරේ උස සිම්පල් H නම් මේ ගෝලවල අපි හිතමු මේ ඝනකවල හරි මෙන්න මේ ඝනකවල දිග x පළල y උස සිම්පල් n කියලා මෙන්න මේ තියෙන එකක් තමයි මේක ඇතුළට දාන්නේ. දැම්ම ගමන් මේ වතුර පිටාර ගලනවා කියනවා. එළියට යනවා කියනවා. දැන් ඔයාලට ඇත්තටම මේ ගාන ප්‍රැක්ටිකලි දැනුමක් තියෙනවානේ. චූටි කාලේ අපි වතුර බේසන් වලට බහින්න හරි ආසයිනේ. වතුර බේසමකට වතුර පුරවනවා පිරෙන්නම. පුරවලා ඉවර වෙලා අපි මොකද කරන්නේ මේ වතුර බේසමට මේ සීතලේ බෑ හිමින් බහිනවා. බහැපු ගමන් මොකද වෙන්නේ? අපිට ඒක එච්චර ගානක් නැහැ. අපි ජොලියේ මේකේ ඉන්නවා. හැබැයි අපට තේරෙනවා මේ වතුර එළියට අර නිකන් චොර චොර ගාලා එළියට පෙරෙනවා. නේ?
ඒතර වතුර ටික එළියට යනවා. වතුර ටික එළියට ගියත් අපිට ඒක තේරෙන්නේ. හැබැයි ඒකෙම ඉඳලා ඒ බේසමේ ඉඳලා අපි එළියට එන්න. එළියට ආවම අපට පේනවා අර ඉස්සෙල්ලා මේ බේසම පුරවලා තිබිච්ච වතුර ටික නෑනේ දැන්. හැබැයි අපි ඒ කාලේ අපට ඔහොම දෙයක් ඔලුවට ආවෙම නෑ. අපි බැස්ස හින්දා වතුර එළියට ගියා කියන එකක් අපේ ඔළුවේ තිබ්බා. නමුත් අපි මේ වගේ සම්බන්ධතා ඉගෙන ගන්න මේ අපේ දැනුම මොහු කරා යද්දිනේ. අන්න එතකොට අපි හොඳින් තේරු ගන්න ඕන වැදගත්ම දේ තමයි. ඒක කොහොමද ප්‍රැක්ටිකලි දැනුමකට අපි මේක භාවිතා කරන්නේ. බාහිර වස්තුවක් මේකට ගිල්ලපුවාම ගිල්ලු වස්තුවේ පරිමාවට සමාන පරිමාවක් තමයි එහෙනම් මේ ඉහළ යන්නේ. නමුත් ඉහළ ගියාට ඉහළ යන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් ඉහළ ගිහින් ඉතිරි ටික ඉහළට යන්න බෑනේ. ඒ ටික එළියට පෙරෙනවා. අපි උපකල්පනය කරනවා මෙන්න මෙච්චරක් ඉහළට ගියා පිටාර ගියා යම් පරිමාවක් කියලා. ඒ පිටාර ගිය පරිමාව කොච්චරද කියලා අපට ගැටලුවේ දුන්නොත් එහෙම ඒ පරිමාවයි ඉහළ ගිය ද්‍රව පරිමාවයි සමාන කරනවා මෙන්න මේ ගිල්ලු වස්තුවේ පරිමාවට. බලමු අපි එහෙනම් ඒ සම්බන්ධතාවය කොහොමද හදන්නේ කියලා. ලියන්න පුළුවන් මට මෙහෙම ගිල්ලු වස්තුවේ පරිමාව සමාන කරනවා ඉහළ ගිය ද්‍රව පරිමාව ධන පිටාර ගිය ද්‍රව පරිමාව. මෙන්න මේ දෙකේ එකතුව නේද දුවේ පුතේ ගිල්ලු වස්තුවේ පරිමාවට සමාන වෙන්නේ. හොඳයි. දැන් ඔයා හිතන්න මෙන්න මෙතෙන්ට වෙනකන් වතුර ටික ඉහළ යනවා. ඉහළ ගියාම ඉහළ යන්නේ කොච්චර උසක්ද? මෙන්න මේ උස. ඒ කියන්නේ සම්පූර්ණ උස කැපිටල් H නම් වතුර තිබුණ උස සිම්පල් H නම් මේ උස එනවා කැපිටල් H ඍණ සිම්පල් H කියන සම්බන්ධතාවයට තිය අදාළ උසක් තමයි අපට වතුර ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉහළ යන්නේ ඔය. ඉහළ ගිහින් තියෙන්නේ ওই ටික. ඔතෙන්ට කට ගාවට වෙනකම් වතුර පිරීලා ඉතුරු ටික තමයි එළියට යන්නේ. ඉතිරිය අපි හිතමු පිටාර ගිය ප්‍රමාණය මෙන්න මෙච්චරක් කියලා. ඕන් ඔච්චරක් පිටාර ගිය ප්‍රමාණය. එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න මේ පිටාර ගිය පරිමාවයි ඉහළ ගිය ද්‍රව පරිමාවයි එකතුව ගිල්ලු වස්තුවේ පරිමාවට සමාන කරනවා. එහෙනම් ගිල්ලු වස්තුව කියන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස ඉහළ ගිය ද්‍රව පරිමාව අපි කියන්නේ සිලින්ඩරයා. සිලින්ඩරයේ එන්නේ 5r වර්ගය h ධන පිටාර ගිය ද්‍රව පරිමාව. අපි පිටාර ගිය ද්‍රව පරිමාවට ගාන යම් ප්‍රමාණයක් දෙනවා නම් අපි ඒක දානවා. නැත්තම් මේක නිකම්ම ලියනවා පිටාර ගිය ද්‍රව පරිමාව. අපෙන් ඇහුවා පිටාර ගිය ද්‍රව පරිමාව. එතකොට අපිට ඕක ওই විදිහට හොයන්න පුළුවන්. මම මේකෙදි චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. 5 හැමම තියා ගන්නවා. වැඩි කිරීම. R කියන්නේ කවුද? A. ඔන්න එයාවත් ලිව්වා. A වර්ගයන් නිසා A වර්ගයක් ලිව්වා. වැඩි කිරීම. ඉහළ ගිය ද්‍රව පරිමාව කියන්නේ සිම්පල් H නෙමෙයිනේ. කවුද? මෙන්න මේ උස. ඒ කියන්නේ කැපිටල් H ඍණ සිම්පල් H වරහණක් යොදලා කැපිටල් H ඍණ සිම්පල් H කියලා දාලා මෙතනට ලියනවා පිටාර ගිය ද්‍රව පරිමාව. දැන් දුවේ පුතේ ඔයාට තේරෙන්න ඕන අපි මේ ගැටලු රටාවක් හදනවා නම් ඒ හදද්දී අපි ගාව සූක්ෂමව මේ හැම දෙයක්ම දැනුම් සහිතව තියාගෙන යන්න ඕන. එතකොට තමයි අපිට ඕන තැනකදී සුළු කිරීම හැකියාව ලැබෙන්නේ. එහෙනම් මේ තමයි සාමාන්‍ය පෙළ විභාගයකදී අහන්න පුළුවන් විශේෂම ගැටලු රටා කිහිපය. ආකිමිඩිස් නියමයේ සම්බන්ධ ගැටලු රටා කිහිපය. මේ ඊළඟට උණු කරන ගැටලු රටා කිහිපය ඔබට පෙර ඔබට පැහැදිලි කරා. එහෙනම් දුවේ පුතේ මේ කොටස් සම්බන්ධතා උපයෝගී කරගෙන ඔයාගේ විභාගයට මේවා භාවිතා කරන්න. ඇත්තටම දුවේ පුතේ මේ වගේ ඔබට පැහැදිලි කරලා කියලා දෙන්න පුළුවන් වුණොත් ඒක ලොකු වාසියක්. මොකද ඔයා මේ ලංකාවේ O level විභාගයේ ලියන එක්තරා දරුවෙක් මේ ජීවිතය වෙනස් කරන්න ඕන කෙනෙක්. ඒ වුණාට ඔයා මේ ලංකාවෙන් ලියන එක්සෑම් එක ලියන ප්‍රමාණයෙන් ඉතාම බහුතර ප්‍රමාණයක් විභාගය ෆේල් වෙන මට්ටමේ ඉන්න දරුවෙක් නම්
ඔබට මේක ලොකු උපකාරයක් වෙයි. ඒක නිසා දුවේ පුතේ හැම වෙලාවෙම උත්සාහ කරන්න Tamanට බැහැ කියලා හිතන්නේ නැතුව Tamanට ඉලක්කයක් හදාගෙන අඩුපාඩු වෙලා තියෙන ඒවා සකස් කරගන්න. හොඳයි අපි මේ ඇත්තටම මේක සත්කාරයක් විදිහට මේ කරගෙන යන වැඩසටහනේ සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවන් වෙනුවෙන් අපි හරියටම නොබෝ දවසකින් ආරම්භ කරනවා විශිෂ්ට පන්තියක්. මේ පන්තිය සම්පූර්ණ තියරි ප්‍රමාණයත් සමග සියලුම ප්‍රශ්න පත්‍රات සමග අධ්‍යයනය කරන පන්තියක්. මේ පන්තිය ස්පීඩ් රිවිෂන් පන්තියක්. හරියටම මාස 7න් සියලු විෂය නිර්දේශ ආවරණය කරලා සම්පූර්ණ O level විභාග ප්‍රශ්න පත්‍රات සියල්ල ආවරණය කරලා තනිකරම කෙටි ප්‍රශ්න 1000කට කිට්ටු වෙන ප්‍රශ්න ප්‍රමාණයකුත් රචනා ප්‍රශ්න විශාල ප්‍රමාණයකුත් හදලා ඔයාලව ගොඩ දාන පන්ති සංග්‍රාමයක්. ඉතින් දුවේ පුතේ එකතු වෙන්න මේ පන්තියට ඔයාලට ලොකු හයියක් ලැබෙයි. මේකත් එක්ක මම ඔයාලට තව වීඩියෝ දෙකක් කරනවා. ඒ වීඩියෝ දෙකේදී මම උණු කරන ගැටලු රටාවක් සහ ආකිමිඩිස් නියමයේ සම්බන්ධ ගැටලු රටාවක් යොදනවා. ඔයාලට මේ රටාව ඇත්තටම හොඳයි නම් මේ කියලා දුන්න වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් හොඳ ලස්සන කමෙන්ට් එකක් දෙන්න. මේකෙන් ඔයාලට වාසියක් වුණා කියලා හිතෙනවා නම් ඒකත් මේ ගැන හොඳින් දැනුවත් කරන්න. ඒ විතරක් නෙමේ තව කෙනෙක්ට මේක දැනුවත් කරන්න. ඒ විතරක් නෙමේ ඔයාලට මීළඟ එන වීඩියෝ නරඹන්න ඔයාලා මගේ මේ YouTube channel එකේ තියෙන subscribe button එකත් bell icon එකත් click කරලා තියාගන්න. මොකද අලුතෙන් වීඩියෝ යොදපු ගමන් ඒක ඔයාට අධ්‍යයනය කරගැනීමේ පහසුවක් වෙනුවෙන් ඔයාගේ ළඟටම එන නිසා. ඉතින් දුවේ පුතේ එහෙනම් අපි ගානෙන් හමු වෙමු. සියලු දෙනාට ජය වේවා.